දවසක් කියලා පිළිගන්නවා විස්තරේල්ගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්න හදන්නේ. ඉතින් අද මම කරන්න හදන්නේ ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් මේක. ඉතින් 3 wheel එකක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඇත්තටම මම බාස් කෙනෙක් නොවුනත් මම try කරනවා මගේ 3 wheel එකේ මෙන්න මේ රෝදේ ග්‍රීස් කරගන්න. ඇස්සල් දෙක ග්‍රීස් කරගන්න. අද 3 wheel එක ගෑරේජ් එකට යන්න ඕනි දවස. හැබැයි මට අද වෙලාවක් නැහැ. ඒක හින්දා මම කොහොම හරි මම බලනවා මේක try එකක් දීලා මට ග්‍රීස් කරගන්න පුළුවන් වේද කියලා. ඔයා මොකද හිතන්නේ මට කරන්න පුළුවන් වෙයි කියලාද හිතන්නේ? බැරි වෙයි කියලාද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඉතින් මෙන්න මේ රෝදේ මේ පැත්ත එක තමයි ඉස්සෙල්ලම අපි බලන්නේ ග්‍රීස් කරගන්න. ඇත්තටම මෙන්න මේ බලන්න යටින් ඔයාලට පේනවා ඇති බූට් එක ගලවලා බලපුවාම මේ තනිකර ඔයිල් වගේ වෙලා මේ ග්‍රීස් ටික ඒ වගේම යනකොට සද්ද ඇහෙනවා මේ සතපය කටු හෙල්ලෙනවා. ඉතින් මේ එතකොට තමයි ග්‍රීස් කරන්න ඕනේ කියලා මොකද මම තීරණය කරේ මේ වැස්ස පහුගිය දවස් ටිකේම ඒකත් එක්ක හින්දා වෙන්න ඇති. මේ ග්‍රීස් එක දැන් තෙල් වගේ වෙලා තියෙන්නේ. ඇතුලේ ග්‍රීස් නැහැ. ඔව්. ඉතින් රෝද දෙකම අපි ග්‍රීස් කරගන්න තමයි බලන්නේ. මේකෙත් මේ පැත්තත් එහෙමයි. දෙකම සවුත් වෙලා තියෙන්නේ. ග්‍රීස් ඇත්තෙම නැහැ. මේකෙත් එහෙමයි. ඉතින් මම දැන් මේක උස්සගත්තා රෝදේ. තනියෙන් ඇත්තටම කවුරුත් නැහැ. අද බෝඩි මේ මං විතරයි ඉන්නේ. ඉතින් මේ විදිහට ජැක් කරලා තියාගත්තා මේ පොඩ්ඩක් මේ මෙන්න මේ වගේ යකඩ බාර් එකක් හම්බෙලා. එතකොට අපිට අවශ්‍ය වෙනවා මෙතනට මෙන්න මේ ඇනේ ගලවන්න මේකට ඕනේ 22 යතුර. 22 යතුර මං ගෙනාවා මේ අපේ බෝඩි මෑජර් කෙනකින් ඉල්ලගෙන 22 යතුරයි මගේ ආයුධවල තිබුණ මිටියක් තිබුණා. ඉතින් එතකොට මං කඩෙන් ගෙනාවා මේකට අවශ්‍ය වෙන සතපය කට්ට ටිකයි රබර් ටිකයි. එතකොට මේකේ ප්ලේසර් ගෙනාවා, ග්‍රීස් කප් එකක් ගෙනාවා, භූමි තෙල් ටිකක් ගෙනාවා කඩෙන්. ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ මේක සම්පූර්ණ මේ ග්‍රීස් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කෙරෙන්නේ කියලා. මමත් ඉතින් බාස් කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි උත්සාහ කරලා බලමු මේක බැරි වෙන එකක් නැහැ මට. මම හිතනවා. අපි try කරමු. මේ අලුනේ ගලව ගත්ත කොහම හරි මොකුත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම අතනින් ඇක්සලේ ඇනේ ගැලෙව්වා. ඇනේ ගැලෙව්වට පස්සේ ඇනේ ඇක්සලේ එළියට අරන් ඊට පස්සේ රෝදේ පැඩ් පොඩ්ඩක් අතින් මෙහෙම කරලා පස්සට අදිනකොට අදිනවා මේක අල්ලගෙන. එතකොට අතනින් වංගෙඩි කටෙන් පනිනවා මේ ඇක්සලේ. මෙන්න මෙහෙම තමයි ඉතින් එළියට එන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. අපි කරලා බලමු කොහොම වෙයිද කියලා. එන්න සතපය කටු ටික. මේ ටික දැන් ඔක්කොම හොදන්න ඕන. එහෙනම් අපි හොදලා බලමු. අපි ඉස්සෙල්ලාම රෙදි කෑල්ලක් අරන් ඇතුළේ හොඳට පියදා ගන්නවා ග්‍රීස් ටික, පරණ ග්‍රීස් ටික. අයින් කරලා ඒකත් හොදන්න ඕන.
භූමි තෙල් ටිකක් දාලා හොඳට පීලා ගන්න. මම දැකලා තියෙනවා මෙහෙම කරනවා. මම එකක් කරලා බලන එකයි. ඉතින් මේ අපේ ගෑරේජ් එකේ මම හැමදාම යන ගෑරේජ් එකේ අද යන්න වෙලා නැහැ. ඔන්න ඉතින් මම දැන් මෙන්න මේක හොඳට හොදගත්තා. ඇතුලේ තියෙන ග්‍රීස් ටිකත් ඔක්කොම ගත්තා. දැන් අපිට තියෙන්නේ බූට් එකත් එක්ක මේ ඇක්සල් එක හොදගන්න. දැන් මේක නම් හොදගත්තා මම හොඳට. ලාම්පු තෙල් දාලා හොඳට හොදගත්තා. මේ පැත්තේ එකත් එහෙමයි. ග්‍රීස් පොඩ්ඩක්වත් නැති වෙන්න හොඳට හොදගත්තා. මේ ඉතින් මම දැකලා තියෙන විදිහට තමයි මම මේ කරන්නේ. ඉතින් මම ගෑරේජ් එකේදී කරනවා දැකලා තියෙනවා මේ විදිහට බලන් කරන්න. ඉතින් ඔය අපි බලමු දැන් ඇක්සල් එක කොහොමද ග්‍රීස් හොදගන්නේ කියලා. මේකේ තියෙන මේ ග්‍රීස් ටික ඔක්කොම අයින් කර ගන්න ඕනේ දැන් අපි. ඔක්කොම ඉතින් කරන්න යන්නේ මේ අතින් තමයි. මේ අතින් බෑනේ. ඉතින් ඒකින් තමයි පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙන්නේ. නැත්තම් වෙන අවුලක් නැහැ. ලේසියෙන්ම කරන්න පුළුවන්. මේ පැත්තේ නම් වතුර තිබිලා තියෙන ගොඩක්. වැස්සනේ පොගේ දෂ්ට ටිකේ. පරිසරයේ එක තියෙනවා මම හිතන්නේ. ෆ්ලේවර්සර් එක කැඩිච්ච කෑලිමේ. අත හැමතැනම ගෑනවා. ඉතින් අපි පුරුදු අය නෙවෙයිනේ ඉතින්. පාස්ලා නෙවෙයිනේ. ඉතින් එහෙම තමයි පොඩ්ඩක් ගණන් ගන්න එපා. දැන් මේක අපි භූමි තෙල් දාලා හොඳට හොද ගන්නවා. ගෑරේජ් එකේ නම් මේකට ටිකක් ලොකු භාජනයක් තමයි තියෙන්නේ. මේ මට මේ විදිහට තමයි කරන්න වෙන්නේ. ඔන්න ඉතින් මම දන්න විදිහට වැඩේ කරා. බලමු කොහොම වේද කියලා.
හරි මම ඉතින් දැන් මේ පරණ තිබිච්ච හතපහ කට්ට ටිකත් හොඳට හොදගත්තා. හැබැයි මම මේක දානවද නැද්ද කියලා තීරණය කරන්න පොඩ්ඩක් බලුවා. මේ ගෙවිලා තියෙන්නේ. ඉතින් මම කෝකටත් ගෙනාවා මේ අලුතෙන් මේ හතපහ කට්ට සෙට් 4ක්. එතකොට රබරුත් ගෙනාවා ඔක්කොම ගෙනාවා. ඉතින් මම ගෙනාවපු එකේ මම දැන් මේකම දාන්න කියලා මම කල්පනා කරන්නේ. එතකොට මොකද මේක ගෙවිලා වගේ තියෙන්නේ මට තේරෙන විදිහට. මම දැකලා තියෙනවා දැන් මේ වගේ මේ කැපිලා තියෙනකොට අලුත් එකක් දානවා චන්ඩි අයියා. ඉතින් මං හිතනවා මේක දාන්න ඕනේ කියලා. ඉතින් මං ඒකින්ද මං දානවා මේක. අලුතෙන් ගහලානේ තියෙන්නේ කොහොමත් එකයිනේ. මං හොදලා බැලුවා කොයිකටත්. එතකොට මේ මෙන්න මේකේ ඇස්සලේ දැන් මේක අපි දානවනේ මේ කාටින් අල්ලගෙන කරන්නේ. ඉතින් ඒකයි පොඩ්ඩක් අමාරු. දැන් මේක දානකොට මේකේ ගොඩක් ලොකු ප්ලේ එකක් තියෙනවා නම් දැන් මේක ගොඩක් ලොකු ප්ලේ එකක් තියෙනවා මං හිතන්නේ මගේ ඇක්සලෙත් ගෙවිලා තියෙන ටිකක්. අලුත් සෙට් එක දාන එක තමයි හොඳ කොහොමද මේකේ මේ අතර ගොඩක් ප්ලේ එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ අලුත් එකක් දාන එකම හොඳයි කියලා මම හිතනවා. මම ඇස්සලෙත් ගෙවිලා තියෙන ටිකක් චන්ඩියට දැන් පෙන්නලා කොහොමද බලනකොට ඊගාපාර බලනකොට ඇස්සලෙත් දාන්න වෙයි දන්නේ කියලා අහන්න ඕන. දැන් ඉතින් මම හොදගත්තු එක දැන් අපිට තියෙන ඊගාවට මේ රබර් ටික තියන්න. ඉතින් ඒකේ දැන් මගේ එකේ තියලා තිබ්බේ රෝදේ පැත්තට තමයි මෙන්න මෙහෙම දෙකක් එකට තියලා ග්‍රීස් දාලා තිබුණේ මේ ඇතුළට. හරිද? කියන්නේ දැන් මේ කොළ පාට රබර් එක තියෙනවනේ. මේ කොළ පාට රබර් එකයි මේ කළු පාට රබර් එකයි එකට තියලා තමයි කොළ පාට රබර් එක රෝදේ පැත්තට එළිය පැත්තට එන තමයි දාලා තිබුණේ. මෙන්න මේ විදිහට එකතු කරලා. හරිද? ඒක දාලා ඊගාවට අනිත් පැත්තට වංගෙඩියේ එන්ජින් එක පැත්තට දාන්නේ මෙන්න මේක. පැහැදිලි? මේකයි. මගේ එකේ දාලා තිබුණේ එහෙමයි. මම දන්නේ අනිත් තැන් වල කොහොම කරනවද කියලා. චන්ඩි එහෙම කරන්නේ එහෙම තමයි. ඉතින් අපි දැන් ඒ විදිහට මේක සෙට් කරගමු. ඊට පස්සේ ග්‍රීස් පුරවලා ඇක්සලේ බස්සන හැටි අපි බලමු. වීඩියෝ එක සම්පූර්ණ අපිට ගන්න අමාරුයි. මොකද මම මේක අතින් තමයි අල්ලන් වීඩියෝ කරන්නේ. බලන්න ඔයාලා try එකක් දෙන්න බැරි. හරි මමත් දැන් ඉතින් ඔන්න මෙන්න මේකත් අනිත් පැත්තේ රෝදෙත් අර විදිහටම හොඳට සුද්ධ කරලා මේ බෝපු තෙල් දාලා එතකොට මේ ග්‍රීස් කරන්න ඕන විදිහට ඇතුළ ක්ලියර් කරා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේකටත් අර විදිහට රබර් ටික දාලා ඇක්සලේ ග්‍රීස් කරලා බස්සන්නයි තියෙන්නේ. රෝදෙත් අද කරන්න. එතකොට මේකේ වැඩ ඉවරයි. ඉතින් දැක්කන ඔයාලට ඉතින් ලේසියෙන් කරගන්න පුළුවන් මේ වැඩේ. ඉතින් අර අපිට පුරුදු නැති හින්දා ඉතින් වෙලා යනවා. ඉතින් එතකොට වරදින්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන එකම එක දේ අපිට මේ ඕනම දෙයක් කරන්න පුළුවන් හරියට බලා හිටියොත් ඒ වගේම ටිකක් ඔළුව කල්පනා කරොත්. ඉතින් මම උත්සාහ කරේ ඇත්තටම මේක මේ පුරුදු වෙලා මේ ජොබ් එකක් විදිහට කරන්න නෙමෙයි. ලොකු ආසාවක් තිබුණා මේක ඉගෙනගෙන try කරලා බලන්න. ඉතින් අද ඒක සාර්ථක වුණා. ඉතින් අපි අනිත් පැත්තේ රෝදෙත් හරියට ග්‍රීස් කරගෙන මේ බලමු රවුමක් ගිහිල්ලා කොහොමද වැඩේ කියලා. ඉතින් එහෙම අවුලක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාසයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. අපි එහෙනම් ඊටු ටිකක් ඉවර කරලා බලමු. ස්පැනර් එකක් තියෙන්නේ මේකට තියෙන්න ඕනේ අර මේ කුරුසයක් තිබුණා තවත් ලේසි අපිට තියෙන්නේ මේකක් ඉලින්ද ඉතින් කරන්න දෙන්න අර පැත්තේ අතුරු දැම්මා මේකට ස්පැනර් එකෙන් ඇල්ලුවා. ඔන්න වැඩේ ඉවරයි දැන්. රෝද දෙකම ඉවරයි. හරි යාළුවනේ ඔන්න ඉතින් මම කිව්වා වගේ වැඩේ කරගත්ත ලස්සනට. ඉතින් කිසිම අවුලක් වුණේ නැහැ. රෝඩ් එක හොඳට වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මම වගේ try කරලා බලන්න. ඉතින් මගේ ලොකු ආසාවක් තිබ්බා මේ දෙක ග්‍රීස් කරගන්න තනියම. ඉතින් ඒක try කරා අද මම ඒක සාර්ථක වුණා. ඉතින් ඒ වගේ ඔයගොල්ලොත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් නැවතත් මතක් කරන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න විස්තර LK YouTube channel එක. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහිල්ලා එන්න.